කවුරු හරි කියලා දෙන්න වෙනවා. කොහොමද ප්‍රින්සිපල් කෙනෙකුට සලකන්න ඕනේ? බලන්න යාළුවා මට සලකපු විදිය. යාළුවා මට සලකුවේ අන්තිම නරක විදියට. කිසි අනුකම්පාවක් නැහැ. මම දැක්ක ඒ දරුවෝ හිටියේ ගොඩක් බය වෙලා. විශේෂයෙන්ම අර ලයිලා කියන දරුවා. එතකොට තේයෝ අර මීයෝ දෙන්නව එයාලනේ හැප්පු තැනකම අරගෙන යනවා. මීයෝ දෙන්නෙක් ඉන්නවා කිව්වා. ඒ කතාව මොකද්ද? ඒ මීයෝ දෙන්නට සලකන්නේ හරියට පවුලේ මයට සලකනවා වගේ. මම ඔයාලට පෙන්නන්නම් එයාලා ඇදපු චිත්‍ර ටික. එයාලගේ සිතුවිලි හරිම අමුතුයි. මම නම් අය කිසිම හේතුවක් නිසා ඒ ගෙදරට යන්නේ නැහැ. වර්සීනි ටිකක් දාලා වතුර ටිකක් දෙන්නද? හරි දෙන්නකෝ. සිකුරු ඊට පස්සේ ඕ පෙටීනා අය පිළිපොත් මෙතනමයිනේ. ඕ බලන්නකෝ ඒ දෙන්න දිහා. නිකන් කරදරෝ නේද? හරි ස්වීට්. ඔයාලා මොකටද කියවන්නේ? කවුද මේ වැඩේ කළේ? කියනවා. ඔයාලා නේද මේ වැඩේ කළේ කියනවා. මේ කොලේ උරලා දෙන්න. මොකද්ද ඔයා කරපු වැඩේ? හැංගි වෙස් බෑන්ඩට නටන්න වෙන්නේ එළිය හරිද? ඔයාට විකාරද? හරි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මට මේ දැන්මවත් එක්ක කතා කරන්න ඕනේ බෙටීනා. ජෝ එන්නේ ඉතින් මොකද උනේ කියන්නේ? අර ප්‍රින්සිපල් මාෂියා අපෝ අපිට කරදරයක් වෙයි වගේ. ඇයි එහෙම කියන්නේ? එයාට ඕනේ මොකක්ද දන්නවද? අපිව අපහු බෝඩිමට ගෙන්න ගන්න. ආච්චි අම්මා අපිව හරියට බලා ගන්න හැලු. එහෙම කිව්වොත් එයා ඔය ගෙන රැන්ඩෝල්ෆ්ට කිව්වාම රැන්ඩෝල්ෆ් දෙපාරක් හිතන්න නැතුව ඒකට කැමති වුණා. මොකද අපි දැන් මේකට කරන්න ඕනේ කියන්නේ? අපි මොකක් හරි කළා ආච්චි අම්මාව අපව හොස්පිටල් එකෙන් ගේන්න ඕනේ. මං යනවා. එනවා. සී මට ඔගේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඉස්කෝලේ යාළුවෙක් කිව්වා මගේ අම්මයි තාත්තයි දෙන්නා මැරිලා කියලා. ඒක තව ඇත්තද? ඒක නෙමෙයි බෑදුවේ අම්මයි තාත්තයි මගේ ලෝකෙට ඇවිල්ලා නැහැ. ආවනම් මගේ දෙපැත්තේ ඉන්න ඕනේ. Hey, subscribers! එහෙම කියන්නේ මෙයාට. කියලා. ඒක ඉතින් අපි බේරෙන්න කරපු බොරුවක්. මම කිව්වලු ඒ කටියට මේක වෙයි කියලා දැකිලි මෙතෙන් ඉඳලා ඉන්න තමයි වෙන්නේ. මෙතන ඉඳන් ඉන්නලා නෑ. ඔයාට හැකි ඉක්මනටම ගේ ඇතුලට යන්න ඕන. ඔයා දැක්කේ නෑනේ යාළුවට තිබ්බ ඉන්ජෙක්ෂන් කට මෙන්න මෙච්චර විතරයි. යන්න ගිහලා යාළුවා බේරගෙන එන්න. පප්පා ගහයියෝ. ඔය දොස්තරට මං කියලා දෙකක් කතා කරලා ඉන්න. ඔය එතකම මෙතන ඉඳලා ඉන්න. ඔය කියන්නේ. උනා පිටත්වා පරිස්සමෙන් හරිද? හරි ඒකම බලාගන්නකෝ. බාලා කොහෙද? මේක රිදෙන්නේ නැතු. ඒ හින්දා බය වෙන්න අවශ්‍ය නැහැ. ටක් ගාලා මිදින්න පුළුවන්. ඉක්මනට මේක විද ගන්නවලා දරුවෝ. බාලා කොහෙද? මම උඩටත් ආවා. වැඩි අවුල් කරගන්න හදන්න එපා. ඔය ළමයි හැමෝම මේ වෛරස් එකෙන් බේරෙන්න ඕන. ඔය ළමයි හොඳ ඉතින් ඇවිල්ලා මේක විදගන්න දෙන්න දිනුනොත් මට සිද්ධ වෙනවා ඔයාලට මේක බලෙන් විදින්න.